ගහකොළ ඇලදොල සතාසීපව මේ වගේ පරිසරය ඇතුලේ තියෙන විවිධ අංගරසකගේ ප්ලාස්ටික් කියලා කියන්නේ විශාල බලපෑමක් ඇති කරන විශාල තර්ජනයක් වඩපත් වෙලා තියෙන සහ විශාල හානියක් වෙලා තියෙන ප්‍රබලතම සාධකයක්. හෙව් අවදීක ඉඳලා එන්න අපි කතා කරමු ප්ලාස්ටික් අධිභාවිතය නිසා සිදුවන පාරිසරික බලපෑමට එරෙහිව පාසල් ශිෂ්‍යයෙක්ගේ ක්‍රියාකාරීත්වය. ලෝකයේත් එක්කලා කතා කරද්දී පහුගිය කාලේ ලෝකෙක දිහා බැලුවට පස්සේ ලෝකය ඇතුලේ තිබෙන ලොකුම ගැටලුව තමයි ගෝලීය උණුසුම ඉහළ යාම, ජෛව හායන සිද්ධ වීම, තැනිනුත් එහාට ගිහිලා දේශගුණික විපර්යාස ටික කියලා කියන්නේ. එතකොට අද වෙද්දි ලෝකය ඇතුලේ ප්‍රශ්න ටික ගත්තට පස්සේ අද වෙද්දි ලෝකය ඇතුලේ වැඩිපුරම කතා බහට ලක් වෙන තැනිනුත් එහාට ගිහිලා ලෝකය ඇතුලේ ලොකු කතිකාවතක් නිර්මාණය වෙලා තියෙන්නේව ඔය කියන ප්ලාස්ටික් ගැටලුව. මොකද ප්ලාස්ටික් කියලා කියන්නේ අද වෙද්දි ලෝකය ඇතුලේ සුළු පටුකට තකන්න පුළුවන් ගැටලුවක් නෙමෙයි. ලෝකය ඇතුලේ අද වෙද්දි උග්‍ර වෙලා තියෙන සහ අපිට විශාල විදිහට බලපෑමක් ඇති කරලා තියෙන මිනිස්සු වෙන අපිට විතරක් නෙමෙයි සත්තුන්ට එතනිනුත් එහාට ගිලා ඒ කියන ප්‍රජාවට විතරක් නෙමෙයි අර කියන පරිසරයටම සමස්ත පරිසරයටම විශාල බලපෑමක් ඇති කරලා තියෙන සහ විශාල ගැටලුවක් වඩපත් වෙලා තියෙන ප්‍රමුඛතම සාධකයක්. එතකොට ඒ කියන ප්ලාස්ටික් ටික ගැන කතා කරාට පස්සේ ප්ලාස්ටික් කියලා කියන්නේ අද වෙද්දි අපේ මිනිස්සුන්ට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් වඩපත් වෙලා තියෙනවා. ප්ලාස්ටික් කොච්චර අපිට හානි සිද්ධ කළත් අද වෙද්දි ලෝකෙ ඇතුලේ ගත්තට පස්සේ ලෝකෙ ඇතුලේ මිනිස්සු ඒ කියන ප්ලාස්ටික් ටික තමන්ගේ අත්‍යවශ්‍ය කාරණේටයි තරින් හරිය ගිලා අනෙක් කාරණා වලටයි ඒ කියන හැම කටයුත්තකටම ඒ කියන ප්ලාස්ටික් ටික දාගන්න මිනිස්සු පෙළ ගහලා ඉන්නවා. එතකොට මිනිස්සු ඒ වගේ පෙළමීමකට ලක් වෙලා තියෙද්දී මිනිස්සු අද වෙද්දි ලෝකයේ ඇතුලේ ඒ විදිහට ප්ලාස්ටික් ටික තරින් හරිය ගිලා පොලිතින් ටික භාවිතා කරද්දී අද වෙද්දි ලෝකයේ ඇතුලේ ඒ ටික අධික විදිහට භාවිතා කිරීමත් එක්කලා ඕවා අධිභාවිතයත් එක්කලා තරිනුත් එහාට ගිලා ඒ කියන අධිභාවිතයට ගිහිල්ලා ඒව නිසි විදිහට කළමනාකරණය නොකර ඒව පරිසරයට මුදාහන්න තැන ඒව හරියට නිසි කළමනාකාරීත්වයකින් තොරව පරිසරයට මුදාහැල්ලා අනිසි විදිහට ඒව කළමනාකරණය කරන තැන අද වෙද්දි ලෝකය ඇතුලේ විවිධ ගැටලු ඇති වෙලා තියෙනවා. එතකොට ඒ නිර්මාණය වෙලා තියෙන පාරිසරික ගැටලු වලට උත්තර හොයන්න තරින් එහාට ගිලා විසඳුම් ටික හොයන්න අපිට තමයි ඒව ටික පෙවලා තියෙන්නේ. ඔබට මට තමයි ඒ කියන ප්‍රශ්න වලට විසඳුම් ටික සහ උත්තර ටික දෙන්න වෙලා තියෙන්නේ. එතකොට ඔබේ මගේ ක්‍රියාකාරීත්වය මත තමයි ඒ කියන ප්‍රශ්න ටික කොහොමද අවම කරන්නේ සහ ඒ කියන ඒවට ගන්න පුළුවන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන කතා කරන්න පුළුවන්. එතකොට ලෝකයේත් එක්කලා කතා කරද්දී ඔය කියන ලෝකෙ ඇතුලේ ඇති වෙලා තියෙන පාරිසරික ගැටලුවට ඔබට මට උත්තර හොයන්න වෙලා තියෙන කාලයක් එක්කලා කතා කරද්දී මිනිස්සු වෙන ඔබම ගත්තට පස්සේ ඒ කියන මිනිස් ප්‍රජාවකේ එක් කොටසක් තමයි පාසල් ශිෂ්‍යයා කියලා කියන්නේ. එතකොට ඒ පාසල් ශිෂ්‍යයා වෙන ඔබට මට පැවරලා තියෙනවා ඒ කියන වගකීම ඒ කියන ක්‍රියාදාමයට අපිට වෙලා තියෙන වගකීමක් අපිට ක්‍රියාමාර්ග ටිකක් සැපයලා තියෙනවා. එතකොට ඒ කියන වගකීම ඇතුලේ ඒ කියන ක්‍රියාමාර්ග ටික ඉටු කිරීම ගත්තට පස්සේ පාසල් ශිෂ්‍යයෙක් විදිහට ඔබට මට හැකියාව තියෙනවා පාසල් ශිෂ්‍යයෙක් විදිහට පාසල් ප්‍රජාව අතර එතනිනුත් එහාට ගිහිලා රටක් විදිහට ලෝකෙ ඇතුළට ඔය හැම දෙයක්ම ගෙනියන්න. එතකොට පාසල් ශිෂ්‍යයෙක් විදිහට ඔබට මට කරන්න පුළුවන් දේවල් ගත්තට පස්සේ පාසල ඇතුලේ විවිධ වැඩසටහන් ගෙනිලා පරිසරයේ ඇතුලේ ඒ කියන ප්ලාස්ටික් ටික ඔච්චර පරිසරයට බලපාලා තියෙනවද? එතනින් එහාට ගිහිලා ප්ලාස්ටික් ටික අවභාවිතා කිරීමේ තැන ඉඳලා ඔය ටික පාසල් ප්‍රජාවට දීලා ඒ කියන පාසල් ප්‍රජා අපි විතරක් නෙවෙයි ඒ කියන පාසල් ප්‍රජාවත් අපිත් එක්කලා නැගිටි සිටිලා ඒ කියන ක්‍රියාකාරීත්වයට ඒ කියන ක්‍රියාදාමයට උම සම්බන්ධ කරගෙන ලෝකයක් එක්කලා හදන්න පුළුවන්. එතකොට ඒ කියන ක්‍රියාදාමය ගත්තට පස්සේ ඒ කියන වැඩසටහන් එක්කලා අපිට පුළුවන් අපිට පුළුවන් වෙනවා ඔය කියන මහජනතාව ගත්තට පස්සේ ඔය කියන මහජනතාව තුළට ගෙනියන්න. එතනින් එහාට ගිහිලා ඒ කියන වැඩසටහන් එක එතනින් එහාට ගිහිලා පාසල් ප්‍රජාව දැනුවත් කිරීම ඒ කියන පාසල් ප්‍රජාව දැනුවත් කළා. ඒ කියන පාසල් ප්‍රජාව තුළින් අපිට පුළුවන් ලෝක ඇතුලේ අනාගතය අපිට හුස්ම ගන්න ඉඩක් හදලා දෙන්න අනාගත පරපුරට හොඳ රටක් හොඳ ලෝකයක් හදලා දෙන්න. එතකොට ඒ කියන පාරිසරික ගැටලුවට අපිට පුළුවන් උත්තර හොයන්න පාසල් ශිෂ්‍යයෙක් විදිහට අපිට පැවරලා තියෙන කාරණා ටික අපි ඉටු කළොත් ඒ කියන වගකීම් ටික අපිට ඉටු කළොත් අපිට පුළුවන්